අකුරු අතරේ සෙනෙහස සැඟවුණා හිතේ කතාවන් කඳුළු එකුණා ලියන්න දේවල් කොච්චර තිබුණත් සිතුවිලි හොරෙන්ම නිහඬව ගියා අයියේ ගත්තේ හීන එක්ක විසිහයේ ලැබුණු ලිපියදයි හමුනේ පිළිතුරු ලියන්න පාරක්කු වුණානේ කොමගේ විස්තර ඇහුවම නෑ ලියලා නංගිව මතකද කියලා විහිළු කරලා කොණ්ඩේ ඉදිල දීලා වෙලා තරහ නැද්ද අයියේ මං අහනවා අකුරු ඔසුන් තෝරන රැට දිලිසුණා දන්සැල් ගාවින් හිනාවන් ඇසුණා අපේ ජීවිතේ දුකක් තිබුණා පියා අප හැරදා සදහටම ගියා මම තමයි පවුලේ රැකියාවට ගියා ඒ මතක තාමත් හිත ඇතුලේ තියෙනවා අද මිනිස්සුන්ට මිනිසත්කම නැති වෙලා හදවතේ උණුසුමත් දුරකට ගිහිල්ලා